හායි ළමයි මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අපේ wedding vlog series එකේ පළවෙනි vlog එක තමයි මේ. පළවෙනියටම අපි ගියේ අපේ wedding එකේ hall එක select කරන්න. මේ ඉන්ද්‍රාමානිල් family resort එක. ඇත්තටම ෆොටෝ වලින් බලලා අපි book කරේ. book කරාට හරිම ලස්සනයි. මාරම ලස්සනයි වටපිටාව. ඒ වගේම ඒකේ වැඩ කරන කට්ටියත් මාර friendly. වටපිටාව බැලුවම මෙතන පූල් ඒරියා එක අපි හිතාගෙන ඉන්නේ මේ පූල් ඒරියා එක ළඟ පෝරුව සෙරමනි එක ගන්න. මොකද වටපිටාව හොඳට පේන හින්දා කඳු තියෙනවා, යටින් ඇලක් ගඟක් වගේ දෙයක් තියෙනවා. මාර ලස්සනයි වටපිටාව. බලන්නකෝ ඔයාලත් ලස්සනයිද කියලා. ඇත්තටම මාර ලස්සනයි මේ වටපිටාව. අපි ඔක්කොම සිලෙක්ට් කරගෙන අපි පෝරුවේ සෙරමනි එක ගැන මුකුත් දෙයක් දන්නේ නැහැ. ඒක හින්දා අපිට මේ මැනේජර් හැමදේම කියලා දුන්නා. පෝරුවේ සෙරමනි එකේ වෙන්නේ මොනවද, අපි ගේන්න ඕනේ මොනවද, අපි ඒ කියන්නේ අර තෑගි දෙන්න ඕනේ මොනවද, ඒ හැමදේම. ඊට පස්සේ ඔක්කොම කතා කරගෙන ඉවරලා අපි මෙතනින් ලන්ච් එකත් ඕඩර් කරා. කියන්න දෙයක් නැහැ. කෑම පුදුම රසක් තිබ්බේ. ඒ කියන්නේ රසකාරක අර මේවා වැඩි නැහැ. ඒක හින්දා කෑම මාර රහයි. අපි එහෙමම ගියේ ඊළඟට යාළගේ රූම්ස් බලන්න. මොකද අපි හිතාගෙන ඉන්නවා වෙඩින් එකට කලින් දවසේ අපිට වැඩ කරගන්න අමාරු හින්දා ඔක්කොමලා ගිහිල්ලා ඒ හොටෙල් එකේ නැවතෙන්න. මොකද හස්බන්ඩ් ඉන්නේ වෙන්නප්පුවේ, අපි ඉන්නේ නුවරඑළියේ. ඉතින් අපිට මේක දිගන තියෙන්නේ. ඒක හින්දා යන්න එන්න කරදර නිසා අපි හිතුවා හොටෙල් එකේ නවතිනවා කියලා. මොකද ඔයාලට වීඩියෝ එකෙන්ම පේන ඇති මේ රූම් වල ක්ලීන්. අපි ඒ කියන්නේ යාළුවෝ පෙර දැනුම් දීමක් කරන්න නැතුව ගියේ. අපිට හොටෙල් එක බලන්න උවමනාවක් තිබ්බා කලින් ඉඳලම. මොකද අපි ඔන්ලයින් බුක් කරපු නිසා. ඇත්තටම හොඳයි රූම් එක. අපි මේ ඊළඟට ගියේ වෙඩින් හෝල් එක බලන්න. මුකුත් බලන්න නැතුව අපි ඇඩ්වාන්ස් කරලා යාළුවා උඩ විශ්වාසය තිබ්බේ. සමහර හොටෙල් තියෙනවනේ ෆොටෝ වල ලස්සනට තියෙනවා, ගිහිල්ලා බලද්දි ඉතින් කැතයිනේ ඇත්තටම.
පිළිවෙලක් නෑ. ඒ වුණාට මේක ගැන කියන්න දෙයක් නෑ. ෆොටෝවල වගේමයි ඇත්තටම හරිම ලස්සනයි. අපිට එදා නවතින්නත් හිතුණා. වෙලා ප්‍රශ්නයක් තිබ්බ හින්දා පහුවෙන්දා අපිට වැඩ ගොඩක් තිබ්බා. ඒක හින්දා ඉතින් අපි ආවා. හෝල් එකත් මාර ක්ලීන්. ඒ වගේම පිළිවෙලයි. හරිම පිළිවෙලයි. රෑ ව්ලොග්ස් නම් ගන්න බැරි වුණා. මොකද හරිම මහන්සි. පාන්දර 2යි ගෙදර එද්දී මේ පාන්දර 5ට ආයෙ නැගිටලා අපි කොළඹ ගියා. මොකද මගේ වෙඩින් සාරි එක සිලෙක්ට් කරගන්න ඕන වුණා කැන්ඩියන් එක. මේ කැන්ඩියන් බලන ගමන් කඩවල් 3-4කින්ම බැලුවා. එකක් සිලෙක්ට් කරගත්තා. ඒවා තමයි ඉතින් වෙඩින් එක වැඩ හින්දා ගොඩක් හිර වෙලා ඉන්නේ මහන්සි. ඔයාලත් බලලා කියන්න මොකද්ද ලස්සන කැන්ඩියන් එක කියලා මට. එහෙමම ඊට පස්සේ අපි ගියේ දවල්ට ලන්ච් එක ගන්න. ලන්ච් එක ගන්න ගියේ දියත resort එකට මං හිතන්නේ. මට ලොකේෂන් හරියටම මතක නෑ. කෑම එන්න චුට්ටක් පරක් වුණා. චුට්ටක් නෙවෙයි. ඉතින් පැයක් විතර පාට හිටියා අපි බලාගෙන. ඒ වුණාට කෑම මාර රහක් තිබ්බේ. ඊට පස්සේ එහෙමම අපි ගියා ෆොටෝග්‍රැෆර් හම්බෙන්න. ඒවල වීඩියෝ ගන්න බැරි වුණා. ඊට පස්සේ අපි කෙලින්ම ගියා රාට කන්න KFC එකට. ඔහොම තමයි ඉතින් දවස ගෙවුනේ අපේ. එහෙනම් වෙඩින් ව්ලොග් සීරීස් එකේ දෙවෙනි ව්ලොග් එකෙන් හම්බෙමු. පළවෙනි ව්ලොග් එකෙන් මෙච්චරයි. ව්ලොග් එකේ අඩුපාඩු තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. මොකද මේ මම වොයිස් ඕවර් කරපු පළවෙනි ව්ලොග් එක. එහෙනම් ඊළඟ ව්ලොග් එකෙන් හම්බෙනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න.